මම අද මේ කියලා දෙන්න හදන්නේ රීමික්සර් බැජ් එක ගන්න කොහොමද කියලා. මේකෙන් රීමික්සර් බැජ් එක ගොඩක් කට්ටියට ඒක ගන්න බැරි කමක් තිබුණා. ඔන්න රීමික්සර් බැජ් එක ක්ලික් කරාට පස්සේ watch reels කියලා එකක් එනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ reels බලන ගමන් අර ඩොට් තුන ක්ලික් කරලා බලන්න remix this reel කියලා ඔප්ෂන් එක තියෙනවද කියලා. අන්න එහෙම තියෙන reel එකක් හොයාගෙන remix this reel කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට එයාගේ බලපු වීඩියෝ එකත් එක්ක අපේ වීඩියෝ එක ලෝඩ් වෙන්න ගන්නවා. ටිකක් වෙලා යනවා. ටිකක් මගේ නම් ලෝඩ් වෙන කනෙක්ෂන් අවුලක් වෙන්න ඇති බොහෝ විට. නෝ මේක ලෝඩ් වෙනවා. ඔන්න දැන් මේ වීඩියෝ ලෝඩ් වුණා. එතකොට අනිත් පැත්තෙන් පෙන්නන්නේ මගේ කැමරාව. ඉතින් ඕකේ ඔය වීඩියෝ එක තප්පර 10ක් විතර පොඩි කාලයක් රෙකෝඩ් කරන්න මොකක් හරි කමන්නේ නැහැ. ඕක මේ බැජ් එක ගත්තට පස්සේ ඔය වීඩියෝ අයින් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මාත් ඔය නිකන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් මේ රෙකෝඩ් කරලා next දෙනවා. ඊට පස්සේ ටයිටල් එකටත් කැමන් ඔය නමක් ගහගන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම අයින් කරන වීඩියෝ එකක්. ඊට පස්සේ දීලා share now කියන එක දෙන්න. එතකොට ඒ වීඩියෝ අප්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. බලමු අප්ලෝඩ් වෙයි. දැන් හෝම් එකට ගිහිල්ලා බලමු අපි. ඉතින් දැන් ඒ රීල් එක අප්ලෝඩ් වෙනවා. ටිකක් වෙලා යනවා අප්ලෝඩ් වෙන්න. බලමු අප්ලෝඩ් වුණාට පස්සේ කොහොමද තත්ත්වය කියලා. මහලු වෙලාවක් යන්නේ සාමාන්‍ය විනාඩි 2ක් වගේ යද්දී ඕක කම්ප්ලීට් කරගන්න පුළුවන්. රීල් වල අනිවාර්යෙන් බලන්න ඒ අර රීමික්ස් දිස් රීල් කියන ඔප්ෂන් එක තියෙන්න ඕනේ. එතකොට අනික් ඒවා නම් ඒක සමහර අනික් ඒවා පෙන්වන්නේ නැහැ. සමහර ඒවා පෙන්වනවා. අන්න එහෙම පෙන්නන රීල් එකක් හොයාගෙන රීමික්ස් දිස් රීල් කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ හරියන්න දැන් අප්ලෝඩ් වෙලා ඉවරයි. කොපිරයිට් ස්කෑන් එකත් යනවා. බලමු ඒකත් ගියාට පස්සේ අපි අයි achievements වලට ගිහිල්ලා බලමු ඒක කම්ප්ලීට් වෙලා තියෙනවද කියලා. අන්න හරි අප්ලෝඩ් වෙලා තියෙනවා. මම දැන් මගේ ප්‍රොෆයිල් එකෙන්ම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වීඩියෝ එක තියෙනවා. අපි දැන් achievements වලට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඕක තාම පේනවා. රිෆ්‍රෙෂ් කරන්න පොඩ්ඩක්. අන්න රිෆ්‍රෙෂ් කරාට පස්සේ රීමික්ස් බැජ් එක ඇවිල්ලා තියෙනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. විනාඩි 2ක්වත් යන්නේ නැහැ.